දිගට මේ යන්න තියෙන්නේ. මේ සන්නත් රටේ ඇතුළට ගිහිල්ලා නැහනේ. පොඩ්ඩක් ඉන්න මම පෙන්නන්නම් ඇතුළට ගිහිල්ලා. ඉන්න මම වීඩියෝ කරන්න. මෙන්න මේ පැත්තෙමුත් මෙහෙම ගියාම මෙන්න මෙතන තමයි මම අර ඉස්සෙල්ලා පෙන්නපු අපේ රට බේර ගන්න හිටපු රණවීරු කොහොමද මේක ඇතුළේ හිටියේ? රණවීරු සියලුම දෙනාට මාගේ ස්තුතිය. මම පුද කරනවා මේතන. මේකත් LTT සංවිධානයෙන් අත්පත් කර ගන්නා ලද මෙතන තියෙන මල්ටි බැරල් එකක් මිලිමීටර් 120 පාකිස්තාන් රොකට් මේක රස්තවාදීන් අල්ලගත් එකක්. හායි කොහමද? අපි අද ඉන්නේ ත්‍රිකුණාමලය යුද හමුදා කෞතුකාගාරය. මේකේ තියෙනවා LTT කාලින් නම් තිබ්බ අවියායුධ වගේ තියෙන ඔක්කොම තියෙනවා. සෑම සියලුම දෙයක්ම පෙන්නනවා. හැබැයි අවසානකම්ම බලාගෙන ඉන්න ඕනේ මේ දේවල් ලස්සන දේවල් ඔක්කොම බලන්න. බලන්නකෝ මේ තැනට ඇවිල්ලා නැත්තම් එන්න ත්‍රිකුණාමලයේ තියෙන යුද හමුදා කෞතුකාගාරයට යන්නේ කොහොමද කියලා ඇහුවොත් කායෙන් හරි ඒකත් ඔයාලට කියලා දෙයි. බලන්න එන්න මේ තැනට ඇවිල්ලා නරඹන්න. අපි එන්න යමු වීඩියෝ එකට. මුලතිව් මානසික මෙහෙයුම. මෙතනින් තියෙනවා කිල්ලොච්චි මානසික මෙහෙයුම. ඒ සියලුම දේවල් බෝඩ් එක ඇතුළත් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා තොප්පිගල මානසික මෙහෙයුම. සාම්පූර් මානසික මෙහෙයුම. මාවිල්ලාරු මානසික මෙහෙයුම. ත්‍රස්තවාදී ක්‍රියාකාරම් පැවති ප්‍රදේශය. ඒ බෝඩ් එක තමයි මම අවසාන පෙන්නුවේ. මේක නම් මේ ඉන්දියන් හමුදාවට අයත් LTT ත්‍රස්තවාදීන් විසින් අත්පත් කරගන්නා ලද මෙම යුද ටැංකිය මානසික මෙහෙයුමේදී 2009 3 වෙනි දින මුලතිව් පොදුකුඩු ප්‍රදේශයේ යුද හමුදාව විසින් අත්පත් කරගෙන තියෙනවා. මේක LTT එක. මේක ඉන්දියාවේ. පේනවනේ ඉතින් කොහොමද බාන්නේ ඉන්දියාවෙන් ගෙනාපු එකක් LTT එකෙන් අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ මේ පැත්තෙන් ගියාම මේක මොකද්ද? විසිපහ මිලිමීටර් පවුන්ඩර් කාලතුවක්කුවක්. පේනවනේ. මේක මිලිමීටර් 85 කාලතුවක් වගේ. මම මේ කියවන්නේ නැහැ කියවන්න තමයි මේ දාලා තියෙන්නේ. ඒ තරම් විශිෂ්ට දේවල් තමයි. මෙන්න මෙතන තියෙනවා මිලිමීටර් 152 ඕවිසල් කාලතුවක් වගේ. ඒක තමයි මේක. පේනවනේ මේ වගේ දේවල් පාවිච්චි කරලා තමයි අපේ රටේ යුද්ධය ඉවර කරේ. උගර මෙතනත් එකක් තියෙනවා. මේක නමක් නෑ. බලන්නකො මේ වගේ විශාලත්වයේ මේවා ඉතින්
මෙතන තියෙනවා මිලිමීටර් 130 කාලතුවක්කුව වගේ. ඒක තමයි මේ රුසියාව විසින් වර්ෂ 1951 හඳුන්වා දීලා තියෙනවා. ඒ නිසා ඒක මම විස්තර කියන්න යන්නේ නැහැ. විස්තර මෙන්න මේ විදිහට පොඩ්ඩක් වෙලා තියාගෙන ඉඳලා බලන්න. එතකොට මේ පැත්තෙන් ගියාට පස්සේ මෙතනක් තියෙනවා තවත් කාලතුවක්කුවක්. මම හිතන කාලතුවක්කුවක් වෙන්න ඕනි. මෙතනක් තියෙනවා මිලිමීටර් 122 හෝල් වීසර් කාලතුවක්කුව වගේ. එහෙම කියලා තමයි තියෙන්නේ. ඇත්තට මේ වගේ තමයි ඉතින් රටේ යුද්ධේ ඉවර කරන්න හැකියාව ලැබිලා තියෙන්නේ. කට්ටිය ඕනි තරම් එනවා මේ පැත්තට බලන්න මේ පේනවනේ. එතකොට මෙන්න මේක තමයි ඒ විස්තරේ සඳහන් කරලා තියෙන්නේ මෙන්න මේක. එතකොට මෙන්න මේවා යොමු කළා LTT එකේ යුද්ධමය වාතාවරණ තිබ්බ කාලේ මේවා ලංකාවෙන් LTT එකේ මුදවලා ගන්න කොච්චරනම් මහන්සියක් වෙන්නේ නැද්ද? දැන් මේ යන්න යන්නේ B.80 සන්නද්ධ රථයට යන්න යන්නේ. මෙන්න මේක තමයි ඉන්නේ රථය. ඊට පස්සේ මේක ඇතුළට පොඩ්ඩක් යන්න පුළුවන්. අපි බලමු දෙයකට චුට්ටක් නැගලා නගින්න මම හිතන්නේ. දෙන්නේ නැද්ද දන්නේ නැහැ. ඉතින් අපි ආවා. බලන්නකෝ ඇතුළේ තියෙන යන්ත්‍ර සූට් ටික කොහොමද කියලා. ඒතකොට මෙව්වා පාවිච්චි කළා තමයි ලංකාව මුදවා ගන්න පුළුවන් උනේ. දන්නවද මේ රෝද 1 2 3 4ක් තියෙනවා මේක රෝද. අපි රණවිරු කොච්චරනම් කැපකිරීමක් කරන්න නැද්ද මේවට. ඊතර මේක සැලන්ඩින් සන්නද්ධ රථය. මෙන්න මේක තමයි ඒක. හොද 3ක් තියෙනවා. 3ක් සම්බන්ධ කරලා තියෙනවා. T86 සන්නද්ධ රථනේ. මේ ඇතුළට යන්න පුළුවන්ද? යන්න පුළුවන්. මේ සන්නද්ධ රථය ඇතුළට ගිහිල්ලා නැහැනේ. පොඩ්ඩක් ඉන්න මම පෙන්නන්නම් ඇතුළට ගිහිල්ලා. එන්න මම වීඩියෝ කරන්න. මෙන්න මෙහෙම තමයි දිගට මේ යන්න තියෙන්නේ. එතකොට මෙන්න මෙහෙම. මෙන්න මේ පැත්තෙමුත් මෙහෙම ගියාම මෙන්න මෙතන තමයි මම අර ඉස්සෙල්ලා පෙන්නපු කොටුව තියෙන්නේ. මේකේ තමයි ඉතින් අපේ කට්ටිය යන්නේ. අපිටවත් ඉන්න බෑ මේකේ පේනවනේ. ඒතර කොහොමද මේක මේ හමුදා සොල්දාදුවන් හිටියේ? අපේ රට බේර ගන්න හිටපු රණවිරු කොහොමද මේක ඇතුලේ හිටියේ? චුට්ටක් හිතන්න වෙයි. ඒ නිසා අද අපි සතුටෙන් ජීවත් වෙන්නේ ජීවිතය පූජා කරපු මෙන්න මේ රණවිරුව නිසා. මොහොතක් හිතන්න. B.80 ඒ සන්නද්ධ රථය. දැන් මේක දිහා බලන්නකෝ. දැන් යුද්ධේ නිමා කරන්න එදා රණවිරුව ගහපු ගේම ඒ දන්නේ ඒ රණවිරුව විතරයි. ඒකට බලන්නකෝ මෙන්න මේක ඇතුළට ගිහලා අපි ඇතුළට කියලා බලමු. මේකේ කොහොමද ඉන්නේ? දැන් අපිට සාමාන්‍යයෙන් මේවා එකට යන්නවත් බෑනේ. හැබැයි බලන්න මෙන්න මේක ඇතුළේ කොහොමද මෙන්න මේ පුටුවේ තමයි වඩලා ඉන්න තියෙන්නේ. එතන බලන්න මේක ඇතුළේ. එතකොට
මේක බලන්න මේ. ඉතින් එළියට එතන මෙන්න. එතකොට මෙන්න මේක මේ පැත්තෙන් යන්න තියෙන්නේ. වඩන් වැටෙද්ද දන්නේ නැහැ. වැටෙන්නේ නැහැ මං හිතන්නේ. මේ පැත්තෙන් ඔහොම ගියාම මෙන්න එළිය. දැන් මේ වගේ රථයකට නගින්න වුණත් හැමෝටම බෑ. ඊට අමතරව දැන් මෙහෙම කෞතුකාගාරයකට ඇවිල්ලා බලන්න අපිට chance එක දීලා තියෙනවනේ. ඒ නිසා අපි මේකට නැංගා. හැබැයි මේකේ දැන් අපිට ගිහිල්ලා ඉන්නවත් පුළුවන්ද? ඉන්න අමාරුයිනේ. නමුත් මෙයාලා බලන්න යුද්ධ දවස්වල කැලේ කොහොමද මේකේ හිටියේ? චුට්ටක් හිතන්නකෝ. හැබැයි ජීවිතේ පූජා කරපු මේ රණෝ සියලුම දෙනාට රණවිරෝ සියලුම දෙනාට මාගේ ස්තුතිය මම පුද කරනවා මේ තැනට ඇවිල්ලා. ඒකට හේතුව තමයි අපි මෙහෙම තැනක් හරි අද බලන්න අපිට ශක්තියද ලැබුණේ ඒ ඔබ නිසායි. අපි ඊළඟ යන්නේ වෙපන් ඇන් ඉක්විප්මන්ට් කියන තැනට යන්නේ. මේකේ තියෙනවා LTT වෙපනුත් තියෙනවා. ඊට අමතරව හමුදාවේවත් තියෙනවා. චුට්ටක් ඉන්නකෝ. මේක කොහොමද? 1 2 3 4යි. කොහොමද 12ක් තියෙනවා. ත්‍රස්තවාදීන්ගෙන් අත්පත් කරගන්න ලද බැරල් 12. මල්ටි බැරල් ලවිය. කොහොමද? මේවා ගන්න ඉතින් අපේ රණවිරු කොච්චර කට්ටක් ගන්නද? මේක බලන්න කොහොමද කියලා. මිලිමීටර් 106 RCL පේනවනේ. හිතා ගන්නත් බෑ නේද? එතනක් තියෙන එකක්. මෙතන තියෙන ත්‍රස්තවාදීකින් අත්පත් කරගන්න ලද රෝද තුනකට සවි කරන ලද ගෑස් සවිය. කොහොමද මේ රෝද තුනක් තමයි මේ තියෙන මේ ගල් වලින් දැන් උඩින් තියලා තිබ්බම මේ වෙන උඩ රෝද තියෙනවා. ත්‍රස්තවාදීන්ගෙන් අත්පත් කරගන්න ලද මිලිමීටර් 20 नेविगेशन නවිය. මම හිතන්නේ මේක ගහන්නේ ගුවන් යාන වලට වෙන්නේ නැති. බලන්නකෝ. මෙතන තියෙනවා මල්ටි බැරල් එකක් මිලිමීටර් 120ද පාකිස්තාන් රොකට් විදින. පාකිස්තාන විසින් වර්ෂ 1964 දී හඳුන්වා දෙන ලද අතර ඒවා කියවන්න අවස්ථාවක් නැහැ. ඔයාලා කියවන්න. මේක නම් අපේ හමුදාවේ තිබ්බ එකක්. ඒනවනේ. ත්‍රස්තවාදීන් අත්පත් කරගන්න ලද මිලිමීටර් 30 පෙට්‍රල් ගන්න එක. කියන්නේ මේක LTT එකකින් අරගෙන තියන්නේ අපේ හමුදාවෙන් අත්පත් කරගත් එකක්. මෙතන තියෙනවා ත්‍රස්තවාදීන් ඒත් LTT එකකින් අතුරුන ගත් එකක්. බැරල් 4 පෙට්‍රල් ගන්න. පේනවනේ. අපි දැන් යන්න හදන්නේ තවත් සුවිශේෂී තැනකට. LTT අල්ලගෙන තියෙන තවත් අවයවද වගේ බලන්න. චුට්ටක් ඉන්නකෝ. මේකත් LTT සංවිධානයෙන් අත්පත් කරගන්න ලද බෝර 12 ෂොට් ගන් එක. බෝර 12. තේරුණානේ? එතකොට මේ පැත්තෙන් ගියාම මේ පැත්තේ තියෙනවා 303 bolt action rifle. මෙතන මිලිමීටර් 9 ශ්‍රයංක්‍රීය බිලෝ බ්‍රැඩ් ක්‍රියාකාරී මැෂින් නවිය. එහෙම තියෙනවා. ඔයාලා කියව ගන්න. පොඩ්ඩක් ස්ටොප් කරලා නවත්ත ගන්න බලන්න පුළුවන්. කියවන්න යන්නේ නැහැ මම මේවා. 356 රයිෆලයක්.
T56 මේක T56 මාර්ක්ස් 2 සියංක ගිනියාවියක් තියෙන මෙතනත් මේක T81 එකක් මෙතන තියෙනවා මිලිමීටර් 5.56 LM අර්ධ සංඛ්‍යාය පයිප්ලයින් තියෙනවා. ඊට පස්සේ මෙහෙම බලන් ආවලු. මෙතනක් තියෙනවා තවත් එකක්. මෙතන තියෙනවා T56 සුළු යාන්ත්‍රික ගිනියවියක් තියෙනවා. මෙතන තියෙනවා T81 සුළු යාන්ත්‍රික ගිනියවියක් තියෙනවා මෙතනත්. මෙතන T81 සුළු යාන්ත්‍රික ගිනියවියක් තියෙනවා මෙතන. මෙතනක් තියෙනවා ඒවා කියවන්න ගියොත් එහෙම ගොඩක් වෙලා යනවා කාලය යනවා. සා බලන්න ඇත්තනම් මේ බහුකාර්ය යාන්ත්‍රික අවිය මෙතන මිලිමීටර් 12.7 108 T54 සියංකය අවියක් තියෙන මෙතන. මේක ඉවර වෙන්නේ නැහැ තව තියෙනවා. මිලිමීටර් 40 කුඩා බෝම්බ විදිනේ. ත්‍රස්තවාදීන් අත්පත් කරගන්න ලද 40 මිලිමීටර් මල්ටි පර්පස් ග්‍රෙනේඩ් ලොන්චරය. එනවනේ. එතන මෙතනත් එහෙමයි. ත්‍රස්තවාදීන් අල්ලා ගන්න ලද මිලිමීටර් 40 ග්‍රෙනේඩ් ලොන්චර් එකක් තියෙන්නේ. මෙතනත් තියෙනවා RPG එකක් තියෙනවා. මෙතනත් තියෙනවා එකක් තියෙනවා. ඊට පස්සේ හොම් බැලුවට පස්සේ මෙතනක් තියෙනවා තව එකක්. මෙන්න තියෙන තව එකක් C90 MB. දැන් CCTV කැමරා හයි කරලා තියෙනවා මේ හරිය. වෙපන්ස්. පේනවනේ ඒ තරම් වෙපන්ස් තියෙනවා. මේක ත්‍රස්තවාදීන් අල්ලගත් එකක්. ත්‍රස්තවාදීන් අත්පත් කරගන්න ලද බෝර 12 රිපීටර් පම්පස් ඇක්ෂන් මේකත් එහෙමයි බලන්නකො එතකොට කොහොමද LTT එකෙන් හදලා තියෙන විදිහ පේනවනේ. එතකොට මෙතනක් තියෙන වෙපන්ස් වගේක් මේ පැත්තෙන් බලලා ඉවරවට මේ පැත්තේ තියෙනවා. ත්‍රස්තවාදීන් අත්පත් කරන T56 මාක්ස් 11 පේනවනේ. රික්ෂයකුත් හයි කරලා තියෙන්නේ. මේකත් එහෙම. ත්‍රස්තවාදීන් අත්පත් කරගන්න ලද නවීකරණ කද T56 11. පේනවනේ ඒකට හයි කරලා තියෙන සියලුම දේවල් හයි කරන්න තියෙන ඒවා ඔක්කොම හයි කරලා තියෙන්නේ. මෙතන තියෙන ත්‍රස්තවාදීන් එක අල්ලගත්ත එකක්. ඊළඟ මෙතන තවත් එකක් තියෙනවා. ත්‍රස්තවාදීන් LTT එකෙන් අත්පත් කරගෙන තියෙනවා. ඒකේ පොඩි නදියක්. මේකත් LTT එකෙන් ගත් එකක්. පේනවා. ඊට අමතරව බලාගෙන යනකොට තව තියෙනවා
ඉවර කරන්න වෙන්නේ නැහැ. ත්‍රස්තවාදීන්ගෙන් අත්පත් කරගන්න ලද මිලිමීටර් 140 බිම් බෝම්බ 140 මිලිමීටර් මෝටර් ලොන්චරය. බිම් බෝම්බ නෙමෙයි. එහෙම අවසන් වෙලා යනකොට තවත් පුංචිම තැනක් තියෙනවා. මෙන්න මේ පැත්තේ බලන්නකෝ. මොටර් තියෙන්නේ මිලිමීටර් 60. මේකත් එල්ටීඩින් අත්පත් කරගන්න ලද මිලිමීටර් 60 මෝටර් ලොන්චරයක්. තනත් එහෙමයි. මිලිමීටර් 120 මෝටරේ. මෙතින් මිලිමීටර් 120. මේකත් LTT ටික අල්ලකට තියෙන්නේ. 303 වින්සර් අවිය. එතකොට ඔහොම ගියාම මෙන්න අවසානම තැන. ත්‍රස්තවාදීන් අත්පත් කරගන්න ලද පැටල් ගන්. පේනවනේ. මේව ඇල්ලුවේ නැත්තම් අනිවාර්ය ඇල්ලුවේ නැත්තම් අපිට අද යුද්ධ දිනන්න පුළුවන් වේද? මේවට අපි අනිවාර්යෙන් හිසනම ආචාර කරන්න ඕනේ. ඒකට හේතුව තමයි මේ වාගේ දේවල් මුදවා ගත්ත නිසා තමයි අපේ රණවිරු අපි අද රස්සට සතුටින් ජීවත් වෙන්නේ. මේකක් වීඩියෝ කරන්න උනත් එන්න පුළුවන් වෙන්නේ. එල්ටිටින් අත්පත් කරගන්න ලද 25 මිලිමීටර් नेविगेशन අවිය. මේ පැත්තෙන් ගියාම ප්‍රීම එක. මේ පැත්තෙන් ගියාම වරාය. ඔයාලා දැන් අවසන් වෙනකන් දැක්කේ ත්‍රිකුණාමලයේ යුද හමුදා කෞතුකාගාරයේ තියෙන ඒ සිදුවීම් මේ සියලුම දේවල්. LTT සංවිධානය විසින් අත්පත් කරගත්ත ඒවත් යුද්ධේ නිමා කරන්න උපකරණය වුණු මෙන්න මේ යුද උපකරණ සියලුම දේවල් තමයි දැක්කේ. ඇත්තටම මේ තැනට එන්න යුද හමුදා සොල්දාදුව නාවික හමුදා සොල්දාදුවන් ඊට අමතරව ගුවන් හමුදා සොල්දාදුවන් ඊට අමතරව සිවිල් ආරක්ෂක පොලිස් ඔය කියන නොකී සියලුම දෙනා මේ තැනට කොච්චර කැපවීමක් කරන්න ඇතිද? හැබැයි අපි අද මේ තැන සතුටෙන් ඇවිල්ලා බලන්න පුළුවන් වෙන්නේ ඒ රණවිරුව කරපු උතුම් මෙහෙවර නිසා. එහෙනම් තෙරුවන්ගේ සරණයි. නැවත දවසක මතු දවසක මෙවැනි යුද්ධයක්වත් නැවත කිසිම කෙනෙකුට දකින්න නොලැබේවායි කියලා මම අවසන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි මේ තැනට ඇවිල්ලා ඇත්තටම යුද්ධේ ගත කරපු රණවිරුවන් ගැන ලොකු අත්දැකීම් ලබා ගත්තා. සතුටුයි. නැවතත් මේ තැනට ඇවිල්ලා නැත්තම් කවුරුත් එන්න බලන්න මේ යුද හමුදා කෞතුකාගාර ත්‍රිකුණාමලයේ තියෙන්නේ. ඇවිල්ලා බලන්න පුළුවන්. YouTube එකේ හැමතැනම ගහලා බලන්න පුළුවන්. ඔබටත් මේම සොල්දාදු මේ විදිහට යුද්ධ කරා කියලාද හිතන්නත් බැරි වෙන්න විදිහට මෙන්න මෙතන තියෙනවා මේවා. ඇවිල්ලා බලන්න කිව්වට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ත්‍රිකුණ සරණයි.